Just like the street lights lit this town, like a fire in a blaze, gotta burn it down. Can't be afraid to leave this out. We got this far, don't know how. I see danger in your eyes. They know we'll burn down the night. Coming just like the sunrise. You know. Hello guys, Donduras travel vlogs වලින් ඔන්න කාලෙකින් අද බෙල්ජියම් වෙවිලා තියෙනවා මම ඔයාලා එක්කගෙන. මෙතන මම අද ඉන්නේ බ්‍රසෙල් සිටි සෙන්ටර් එකේ ග්‍රෑන්ඩ් ප්ලේස් කියන තැන. මට ඔයාලා පිටිපස්සෙන් පේන්නේ මේ ලොකේෂන් එක. මාරම ලස්සනයි. ඊවිනිං වයිබ් එකක් තියෙන. අද චුට්ටක් වැහි දවසක්. හැබැයි තාම වැස්ස නැහැ. ඉතින් ගොඩක් සීතලයි. ඉස්සරහට රැඳිලා ඉන්න. රයිට්. අපි තව ඇවිදලා බලමු බෙල්ජියම් වල තියෙන ලස්සන තැන්. එහෙනම් දිගටම ඉන්න මාත් එක්ක. Plain? Only with sugar? Yes. Okay. 5 euros. Je sais pas. J'espère la France on est plus tard Good morning guys. ඔන්න මම අද බෙල්ජියම් වලට ඇවිල්ලා දෙවෙනි දවසේ. ජර්මනිට වඩා මං හිතන්නේ මේ ටිකක් සීතලයි වගේ. මම දැන් මේ උදේ පාන්දර ඇහැරිලා එහෙනම් මේ ඔක්කොම කඩ අරින්නේ 10ට විතර මං හිතන්නේ. මං උදේ පාන්දර ඇහැරලා යනවා දොළුදුක පිනව ගන්න පොඩි ක්‍රොසොන් එකක් කන්න කොෆි එකක් බීලා. දැන් මම මේ හොටෙල් එකේ ඉඳන් ඇවිදලා යනවා මේ පාර දිගේ. මේ පාර දෙපැත්තේ තමයි එකම පාරේ දෙපැත්තේ තමයි මේ ට්‍රෑම් එකේ එහෙම යන්නේ. යුරෝප් වල සිස්ටම් එකම තමයි. අපි ඩුබායි නම් මේ ට්‍රෑම් එක වෙනම ලයින් එක යන්නේ, මෙට්‍රෝ එක වෙනම ලයින් එක යන්නේ. එහෙමනේ. මේ මිනිස්සු එකට පුරුදු වෙලා මං හිතන්නේ. ඔන්න ට්‍රෑම් එකක් යනවා ලස්සනට පාරේ. මට ලස්සන තැනක් හම්බුණා කෑම ගන්න. බලන්න මෙතන තියෙන කෑම ගොඩ. Et puis deux pains au chocolat. හරි ගයිස් ඔන්න මම දැන් කොෆි එක අරගත්තා. ක්‍රොසොන්ස් දෙකක් ගත්තා ටෙස්ට් කරලා බලන්න ඔයාලත් එක්ක. රයිට්. latte එකක් ගත්තා. And let's see the fresh ones. දැන් හදන ගමන් තිබ්බේ. Amazing. Nice. Super. Marmalade. මම ගත්තා ප්ලේන් කොසොන් එකයි. චොකලට් කොසොන් එකයි. තව ගත්තා ස්ටොප් නැති ක්‍රීමි බන් කියලා එකක්. කාලා බලමු. හරි. එහෙනම් මම කාලා ගන්නම්. හරි guys, breakfast එක ගත්තා මම. යුරෝපියන් කාරයෙක් වගේ. right. මම දැන් ආපහු අනිත් පැත්තට ඇවිදලා යන ගම හොටෙල් එක පැත්තට. ඊට පස්සේ මම ඊයේ මේ පැත්තට ඇවිද්දා. දැන් අද හොටෙල් එකෙන් එහා පැත්තට පොඩ්ඩක් ඇවිදලා බලනවා. මොකද මම තව ටිකකින් ගමන් දෙක තුනක් යන්න ප්ලෑන් කරලා තියෙනවා. චොකලට්ස් ගන්නත් ඕනේ. ඔතෙන්ටික් බෙල්ජියම් චොකලට් ගන්න නැතුව බෙල්ජියම් ඇවිල්ලා
ලංකාවට ගිහිල්ලා වැඩකුත් නැහැ. ඩුබායි වලට ගිහිල්ලා වැඩකුත් නැහැ. හරි. මං අරන් එන්නම් හොඳ රස චොකලට් ටිකක්. රයිට්. චොකලට් ගන්න කලින් ගිහිල්ලා බලමු අපි ඉස්සරහට. ඉතින් ගයිස් මං කියන්න ඕනේ බෙල්ජියම් වල බ්‍රසල්ස් තමා යුරෝපියන් යුනියන් එකේ කැපිටල් එක. මට මේ ෆ්ලෑග් එක දැක්කම මතක් වුණේ මේ උඩ තියෙන්නේ බ්ලූ කලර් ෆ්ලෑග් එක yellow colour stars එක ඒක තමයි යුරෝපියන් යුනියන් ෆ්ලෑග් එක. ඉතින් මේ බ්‍රසල්ස් සිටි එක තමයි යුරෝපියන් යුනියන් එකේ කැපිටල්. මං ඊයේ එයාපෝට් එකේ ඉඳන් එන්දි වීඩියෝ කරන්න බැරි වුණා. එද්දි නේටෝ හෙඩ්ක්වාටර්ස් පාස් කරන් ආවේ මං ආව බස් එක. විනාඩි 45ක වගේ ඩ්‍රයිව් එකක් තිබ්බේ පස්සේ ගෙන්න. යූරෝ 3යි ටිකට් එක උනේ මං ඉන්න හොටෙල් එකට. මං සිටි සෙන්ටර් එකේ හොටෙල් එකක තමයි ඉන්නේ. රයිට් අපි තව ඉස්සරහට ගිහලා බලමු. මොනවද මේ තියෙන ලස්සන බිල්ඩින්ග්ස් කියලා. මේ තමයි ගයිස් මම නතර වෙලා ඉන්න හොටෙල් එක. මම දැන් හොටෙල් එක පාස් කරගෙන අනිත් පැත්තට යන ගමන් බ්‍රෙක්ෆාස්ට් අරන් එන ගමන් මෙහි මං ඉන්න හොටෙල් එක බ්‍රසල්ස් සිටි එකේම තියෙන එකක්. මේ හේතුව තමයි මං හිතන්නේ මේ ලස්සන වෙන්න බිල්ඩින්ග්ස් ඔක්කොම කන්ට්‍රි එකට ගැලපෙන පාටට තියෙන්නේ. ඔක්කොම earth colors use කරලා තියෙන බිල්ඩින්ග්ස් වලට. funky colors එකක්වත් නැහැ. ඉතින් අර nature එකට mix වෙනවා blend වෙනවා ඒ colors ඔක්කොම. දැන් මම මේ ඇවිද යනවා පාර මැද තියෙන platform එකක. මේක මේ tram platform එකක්. බලමු අපි අර ඉස්සරහා තියෙන පරණ බිල්ඩින් එක මොකක්ද කියලා ගිහිල්ලා. guys අර බිල්ඩින් එක ළඟට ආවා. බලන්න මේක මාරම ලස්සන ආකිටෙක්චර් එකක්. මේකත් චර්ච් එකක් තමයි. හැබැයි ටිකක් වෙනස්. මාර ලස්සන අමුතුම විදිහ එකක්. පුදුම ලස්සනයි ස්මෝල් ඩිසයින් මේ ඩීටේල් බිල්ඩින් එකක්. හැම වෝල් එකකම මේ අමුතු ඩීටේලින් තියෙනවා. මම ගත්තා සිටි එකේ යන්න ඉලෙක්ට්‍රික් බයිසිකල් එකක්. එවිදලා බලමු මේකේ හයියෙන් ගමන ලේසියින්ද. ඩක් වැස් එකනේ එන්නේ. ඒකින්ද මම බයිසිකල් එකේ ආවා. චග්ගාල මට හොටෙල් එකට යන්න පුළුවන් වැස්සොත් එහෙම. රයිට්. එහෙනම් අවුම ඉන්න දිගටම මම එක්ක යනවා ඔයාලා. මේ උදේ දැන් කට්ටිය හැරලා පාරට බහින වෙලාව. ක්‍රවුඩ් එක පාරේ ඉන්නවා දැන් ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. ඕකේ ගුණ ගයිස් මම ඇවිල්ලා ඉන්නේ මගේ හොටෙල් එක ළඟ තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට. මම ගත්තා දැන් one day pass ටිකට් එකක්. මම දැන් යන්නේ රොයල් පැලස් එක බලන්නයි ජුරාසික් පාර්ක් මියුසියම් එකක් තියෙනවා. ඒක බලන්නයි මෙට්‍රෝ එකේ වහින හින්දා. රයිට්. අපි ගිහිල්ලා බලමු. one day pass එක යුරෝ 890ක් වුණා. දැන් මම ඒක පර්චේස් කරා. එහෙනම් අපි යමු. ඔන්න guys දැන් මම ට්‍රේන් එකෙන් බැහැලා තරුන් කියන ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ට්‍රේන් එක මම guys දැන් ස්ටේෂන් එකෙන් බැහැලා පයින් ඇවිද යන ගමන් පොඩ්ඩක් වැස්ස. විනාඩි 10ක විතර දුරක් ඇවිදින්න ඕනේ මියුසියම් එක ළඟට. මම මේ පාරේ ඇවිද යන ගමන් හරි අපි ඉස්සරහට ගිහින් බලමු. මාර සීතලයි. ඔන්න මම ෆෝන් එක සාක්කුවට දාගන්නවා එහෙනම්. guys දැන් මම මේ ඉස්සරහෙන් තියෙන බිල්ඩින් එක තමයි යුරෝපියන් යුනියන් ෆ්ලැග් එකත් එක්ක තියෙන්නේ. යුරෝපියන් යුනියන් පාර්ලිමේන්ට් එක. මේ රටවල් වල කට්ටිය උද්ඝෝෂණ එහෙම කරන්න එන්නේ මෙතන ඉස්සරහට තමයි. මේ තියෙන්නේ ඒක. රයිට්. මේ තමයි පාර්ලිමේන්ට් රවුන්ඩ් බවුඩ් එක. ඔන්න මම දැන් පාර්ලිමේන්ට් බිල්ඩින් එක එන්ට්‍රන්ස් එක ඇතුල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ guys. මේ තියෙන්නේ පාර්ලිමේන්ට් බිල්ඩින් එක. ගයිස් මං ඩයිනසෝර් මියුසියම් එකට ඇවිල්ලා ඉන්නේ. ඇතුළට ගිහිල්ලා බලමු. මේකේ විස්තරය තමයි මේගොල්ලෝ පොඩ කාලයකට කලින් චාකෝල් මයින් කරන වෙලාවක ලොකු ගල් අඟුරු නිදියක් හාරන වෙලාවක
ඩයිනසෝර්ලා ගැටසකලි ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ටික ඔක්කොම එකතු කරලා මියුසියම් එකක් හදලා තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඔන්න ගයිස් මං ටිකට් එකක් ගත්තා. දැන් මම ඇතුළට යන්නේ රයිට්. මාත් එක්ක ඉන්න දිගටම ගිහිල්ලා බලමු ඇතුළේ තියෙන ඩයිනසෝර් ස්කෙලිටන්. රයිට්. අපි යන් ඇතුළට. Para questo come sul prossimo. Oh, this is a big T-Rex skeleton. And guys, belly එකේ කවර්ඩ් වෙලා තියෙන්නේ බෝන්ස් වලින්. මිනිස්සු 3-4 දෙනෙක්ට ඇතුළේ ඉන්න පුළුවන් එකපාර. එච්චර ලොකුයි. The real T-Rex skeleton. ඔන්න ගයිස් අපි ඉක්මනට බැලුවා ඩයිනසෝර් මියුසියම් එක. මෙතන ඇත්තටම වෙලාව ගන්නව නම් දවසක්ම බලන්න පුළුවන්. ඩයිනසෝර් ලවර්ස්ලාට ඇවිල්ලා ගොඩක් එක්ස්ප්ලেইন කරලා විස්තර තියෙනවා. මම ඉක්මනට බලාගෙන ගියා. මම ක්වික් ටුවර් එකක් දැම්මේ. හැබැයි ගොඩක් ඔරිජිනල් ස්කෙලිටන් තියෙනවා සහ ඒගොල්ලෝ හදපු ඒවාත් තියෙනවා. තව වෙනම පැත්තක තියෙනවා. එතකොට අලින්ගේ මැමස්ලාගේ ස්කෙලිටන්ස්, ඒ හම්බෙච්ච ඇද්දල, ඒ විස්තර අනම්මන. ඉතින් බෙල්ජියම් සිටි එකට ආපු වෙලාවක බලන්න අමතක කරන්න එපා. ටිකට් එක යුරෝ 13යි වෙන්නේ ඇඩල්ට් කෙනෙක්ට. රයිට්. එහෙනම් මම දැන් ඊළඟට යනවා ග්‍රෑන්ඩ් පැලස්. අපි ගිහිල්ලා බලමු එතෙන්ට. ඉන්න ගයිස් මම දැන් ඇවිල්ලා ඉන්නවා බ්‍රසල්ස් සිටි එකේ තියෙන රොයල් පැලස් එකට. රයිට්. අමුතුම තැනක්. ෆස්ට් ටයිම් මෙහෙම තැනක් දකින්නේ මම. රයිට්. බලමු. මේ තියෙන්නේ ගයිස් රොයල් පැලස් එකේ view එක. දැන් ගයිස් මං ඉන්නේ ආලුවා කියන සිටි එකේ. මේතන සිටි එක මැද්දේ තියෙන චර්ච් එකක් වගේ එකක්. මේ සිටි එකට කියන්නේ City of Fine Arts කියලා. ගොඩක් ආර්ට් ගැලරීස් තියෙන ඒරියා එකක්. අපි ගිහිල්ලා බලමු ටිකක් ඇවිදලා. දැන් ගයිස් මෙතන තියෙන්නේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් මියුසියම් එක. මේ තියෙන්නේ බිල්ඩින් එක. මෙතන ගයිස් ඔයාලට පේනවා ඇති මොන්ට් ඩේ ආර්ට්ස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ආර්ට් ගැලරි ඒරියා එකක් එක්ක බිල්ඩින්ස් ගොඩක් තියෙන මවුන්ටන් එකක් වගේ තැනක් ඉස්සරහට තියෙන. ඒකින්ද තමයි එහෙම දාලා තියෙන ලස්සන. Hi, I'll take a small video. Yes. මෙතන තියෙන්නේ ලස්සන අවුරුදු 100 ගානක් පැරණි රූකඩ කලෙක්ෂන් එකක්. මෙයා රූකඩ කලෙක්ටර් කෙනෙක්. ඉතින් මෙතන තියෙනවා මාර ලොකු කලෙක්ෂන් එකක් guys. මමත් දැක්කේ මේක ෆස්ට් ටයිම් තමයි මේ වගේ පරණ රූකඩ. guys මම දැන් ඉන්නේ මේ ගොඩක් shopping කරන ඒරියා එකක. ගොඩක් shopping district එකක්. මේ තියෙන්නේ Royal Theatre එක. ඒක තමයි බ්‍රසල්ස් සිටි සෙන්ටර් එකේ තියෙන shopping street එක. මාරම crowded. මම දැන් බරු ටිකක් ගන්න යනවා එක එක જાති ඒවා. රයිට් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව.
t'ai donné offert pour moi, sacrifié pour mon péché, crucifié à la croix. Jésus, j'ai entendu parler de toi, Seigneur, sur cette croix. Tu t'es donné. Just like a spark that's breaking out. Can't make a stop, can't turn back now. We know that there's no room for doubt. No, we can't turn back now. I see danger in your eyes. They know we'll burn down the night. And just like the sunrise, you know that we gonna light it up. Tonight, we're gonna light it up, babe. Tonight, we're gonna. ඔන්න ගයිස් මං අද දැන් චෙක් අවුට් වෙනවා මං හිටපු හොටෙල් එකෙන්. අර පැත්තට ඇවිදන් ගියාට පස්සේ අර ඊළඟ කල්ලයිට් එකට පොඩ්ඩක් එහෙන් තියෙන්නේ මං ට්‍රෑම් එක ගන්න තැන. එතනින් මං යනවා තැනකට කණ්ඩ ලන්ච් එක ගන්න යනවා දවල්ට. හරි. දවල්ට ලන්ච් එක අරගෙන මං ආපහු ඒ ළඟම තියෙන තැනකින් අන්ඩර්ග්‍රවුන්ඩ් ගිහිල්ලා මට මේ ට්‍රේන් එක අරගෙන මට යන්න පුළුවන් සෙන්ට්‍රල් ස්ටේෂන් එකට. මම එතනින් තමයි ජර්මනි වලට යන්න බස් එක බුක් කරලා තියෙන්නේ. ගයිස් දැන් මං ආවා ලන්ච් එක ගන්න හෙල් පෝට් කියලා ඒරියා එකකට. මේ හරි ලස්සනයි. බලමු මට මීට් බෝල්ස් වගේ මොන හරි තියෙන කෑමක් කන්න ආසාවක් ආවා. ඉතින් මම තනක් හොයාගෙන ආවා Google එකෙන් බලලා බිස්ට්‍රෝ කියලා. රයිට්. අපි බලමු එකෙන් කාලා. මේ තමයි තැන. ලස්සන ඒරියා එකක්. අද චුට්ටක් ඉර තියෙනවා. වැහි ගතියකුත් තියෙනවා. ස්ටාර්ට් එකක් විදිහට මට හොට් බ්‍රෙඩ් එකක් ආවා. එකක් කාලා බලමු. කෑම ගැන කලින් දැන් බඩගිනි හොඳට. ගත්ත වතුර එකක්. අමුතුම බ්‍රෑන්ඩ් මෙහෙ තියෙන්නේ වීදුරු බෝතල එන්නේ. ප්ලාස්ටික් නෑ ගොඩක් කඩවල වල. ක්ලියර් වෝටර්. හරි. ඉන්නවා මම කැමරේ ගෙන කල්ලා. ගයිස් මීට් බෝල්ස් ඩිෂ් එක ආවා. රස විඳින්න ඇවිල්ලා බෙල්ජියම් වලින් ගන්න අන්තිම ලන්ච් එක හෙට මම ගන්න ජර්මනි වල. එහෙනම් රස බලමු. ගයිස් මේ තමයි මම ලන්ච් එක ගත්ත තැන. මාර පට්න රෙස්ටෝරන්ට් එකක්. බිස්ට්‍රෝ කියලා. They have beer, liquor, all the drinks, all the foods including the local dishes. Amazing. Right? All of Belgium out there. Hellport station එකෙන් එළියට ආපු ගමන් මෙතන තියෙන්නේ බිස්ට්‍රෝ කැෆේ. try කරලා බලන්න. ඔන්න guys මම දැන් ඇවිල්ලා ඉන්නවා බ්‍රසෙල්ස් වල මිදි කියන ස්ටේෂන් එකට. මේක ලොකු ස්ටේෂන් එකක්. ගොඩක් වෙලා ගියා මට ඔයාගෙන එළියට එන්න. චුට්ටක් complicated. but ඒ වුණාට ඉතින් මම හිතන්නේ language problem එක තියෙනවා. ගොඩක් ඉංග්‍රීසි වලින් තියෙන්නේ අන්තිම තැනක කොහේ හරි කෙරවල එක තමයි මේ locations දාලා. anyhow ඒකෙන් මම එළියට ආව ඇවිල්ලා කාලේ ඉවරලා මගේ බස් ස්ටොප් කරන තැන තියෙන්නේ මේ පැත්තේ. අර තියෙන්නේ මම යන්නේ දැන් මේ බස් එක තමයි මම යන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් වලට. බස් එක ඇවිල්ලා තියෙන්නේ. රයිට් මම දැන් බෝඩ් වෙන්න යන්නේ. දිගටම ඉන්න මාත් එක්ක ඔයාලා වීඩියෝ එකේ.